Hi guys. Hello. Good morning කියලා කියනවා. දැන් වෙලාව කියලා දැන් 12ට විතර. අපි 12ට කොහේ යනවා කියලාද හිතන්නේ? ගෙස් කරන්න බලන්න. රෑ 12ට සාමාන්‍යයෙන් ඔයාලා වගේ නම් කොහෙද යන්නේ පාටි එකට? බර්ත්ඩේ සර්ප්‍රයිස් එකකට වගේ එහෙමනේ නේ. අපි යන තැන බලමු ගිහිල්ලා. අපි රෑ 12ට කොහෙද ගියේ කියලා බලන්න. මේ තියෙන්නේ මේ ඩුබායි වල රෑ 12 මෙහෙම තමයි. රෑ 12 නෙමේ එළි වෙනකම්ම මේ වගේ තමයි සාමාන්‍යයෙන්. මේක ඇවිල්ලා නිදාගන්නේ නැති රටක්. ඔව්. මේ රෑ 12යි වෙලාව. අපි දැන් ඩියුටි ඔෆ් කරලා ආව විතරයි. මෙයා හතර විතර ආවේ පොෂක්ක දැම්මේ නිකන් උඩින් උඩින් දාගත්තා යනවා. එහෙම යන්නේ කොහෙද? මේ යන්නේ නාන තැන. අපි යහට මේ කොහෙද යන්නේ කියලා බලන්න. ගිහලා බලන්න. අපි එහෙනම් ගිහිල්ලා හම්බ. අපි යන්න තියෙන බස් එක තව විනාඩි 9කින් එනවා කියලා පෙන්නනවා. බලමු. කොයි පැත්තට අර පැත්තට? අන්න ගායිස් අපි අදාළ ප්ලේස් එකට නම් ආවා. එයාලා ගෙස් කරන්න අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි දැන් බස් එකේ. දැන් නම් තේරෙනවා ඇති හැබැයි කියන්නත් බෑනේ. ලයිට් දාලා නිකන් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ වෙනවානේ. මේ ලොකු ෆ්ලෑෂර්ස් ගහලා තියෙන්නේ. ක්‍රවුඩ් එකක් තියෙනවා නේ පාකින් එක බලන්නකො. අපි මෙතෙන්ට ආවේ පළවෙනි පාට. හැබැයි මීට කලින් මේ වගේම වෙන තැන් වලට ගිහින් තියෙනවා. මේ ලොකේෂන් එකට ආවේ පළවෙනි පාට. හැබැයි වැඩි සෙනග නැහැ. ගොඩක් ක්‍රවුඩ් එකක් නේ අද. අඟහරුවාලා. මේ කලින් අඟහරුවාද ගියාම මේ සාමාන්‍යයෙන් ඉතින් ක්‍රවුඩ් එකක් එක ටිකක් මෙතනින් එහා පැත්තේ තියෙන ලොකේෂන් එක මෙතන කිලෝමීටර් 5-6ක දුර තියෙන්නේ. අපි දැන් ඉන්නේ 24 hours open night beach එකේ. කල බලන බීච් එකක් කොහෙද කියලා. ඔව් මේ බීච් එක තමයි. ඒකවල ෆ්ලෑෂස් දාලා 24 hours open කරලා තියෙන බීච් එක. අපි බීච් ඩේට් එකකට ආවේ. මේකන වොෂ්රූම් තියෙනවා. මෙතන තියෙනවා. මේකල අම්මා පඩියක් තිබ්බ දැක්කේ. සෙනග ඉන්නවා ලොකුවට නෑ. ඒක හොඳයි. ඒ දානම් ගොඩක් සෙනග. ඒගොල්ල නාන්න වෙනම වෙන් කරලා තියෙනවා ලයිෆ් ගාඩ් on duty 24 hours. ඉතින් බය නෑ. මේකේ ගොඩක් දුරට යන්න බෑ පීනගෙන. මං වගේ පීනන්න දන්නේ නැති යන්නේ බය නැතුව ඉන්න පුළුවන්. ඊව්යු පීනන්න දන්නේ නැති ගොබ්බයා. නෑ මං ටිකක් දන්නවා. රස්නේ තාම මේ රස්න නම් අඩු වෙලා නෑ. සමර එක ඉවර වෙගෙන එන්නේ. එදාට වඩා අඩුයි. ඒ වුණාට සමර එක ඉවර වෙගෙන එන්නේ. අන්තිම වීක්ස් ටික. ඔයාලා බලන්න ඇති මේ බීම් එකක් කියලාද නෑ මේක තියෙන්නේ ලංකාවේ ස්පෙෂල් 8.8 මේ ඕපන් පබ්ලික් ප්ලේස් වල බොන්න බෑ ඇල්කොහොල් දාන. ඉතින් අපි මේ විදිහට තමයි පොඩ්ඩක් අපේ ඩේට් එකක් නයිට් ඩේට් එකක් ආවේ. ආමා මාන්සි හරි දාසා. අපි ගාව එළවලු රොටි තියෙනවා. නෑ චිකන් රොටි තියෙනවා. මං හදන ගමන් චිකන් රොටි ගත්තා. ඊට පස්සේ මෙතන drumstick තියනවා. drumstick නම
රහයි පෙංගිලා හැබැයි. ඉතින් අපි බීච් එකට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් Cheers. point අපි දැන් චුට්ටක් අපි ඒ වගේ යනකම් ඉන්නවා. දැන් එකට වගේ වෙලා අපි ෆිල්ම් එකක් ධනුෂ්ගේ අලුත්ම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගත්තා. මගේ ආසම ඇක්ටර් ධනුෂ්. මේ පැත්තට හොඳ. අපි ලංකාවේ රැට මෙහෙම නිදාගෙන ඉන්න බෑනේ. බයන්නේ ඉන්නේ පික් පොට්ටාර මක්කොල්ලා. කුඩුකාරය ඔක්කොම මෙහෙම නෑ දැන් සෙනඟ ගොඩක් ඉන්නවා. හැම බීච් එකකම ඉන්නවා නේ. يعني නයිට් බීච් මෙහෙ තියෙනවා. නයිට් බීච් කියලා වෙනම රෑලි වෙනකන් මේ ඔක්කොම ෆැසිලිටිස් එක්ක 24 hours ගාඩ් ඉන්නවා. ලයිෆ් ගාඩ්ස්ලා ඉන්නවා. මෙතන වෙනම ලොකු ෆ්ලෑෂ් ලයිට්ස් ගහලා තියෙනවා. කිසිම කරදරයක් ඒක නැහැ. ස්විම් කරන්න වෙනම ඒරියා එකක එකල වෙන් කරලා ඔව්. අනිත් එක මෙහෙ බීච් එක අර මේ ගොඩක් මේ එහෙම නෑ තනිකරම නිකන් පොඩි ස්විමින් පූල් එකක් වගේ තමයි තියෙන්නේ. මේ අපි ඉතින් පොඩ්ඩක් හෙට අපේ ඕෆ් එක අපි ඉතින් ආවා. ඔව් අද නයිට් එක බීච් එකේ. බීච් අද නයිට් එක බීච් ඩේට් එක. කෑම හදාගෙන ආවා. කාලා ලයින් ස්ට්‍රෝම් පොඩ්ඩක් තියලා මේක දාගෙන බොන්න මොකද පබ්ලික් ප්ලේස් වල බොන්න බෑ. ඔව් අලවුඩ් නැහැ. ඒව තහනම්. වචන කියන්න බෑ ඒව තහනම්. ඉතින් අපි පොඩ්ඩක් මේ හංගගෙන අපි විතරක් නෙමෙයි කවුරුත් එහෙම තමයි. හැමෝම නෑ ඉතින් එහෙම තමයි කරන්නේ. මේ අපි එහෙනම් ඉතින් අපි ෆිල්ම් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ආවා. ධනුෂ්ගේ අලුත් ෆිල්ම් එකක්. අපි එහෙනම් හම්බෙන්නේ පස්සේ. චීස්. අවසය ආදරේ ෆෝන් එක වතුරට වැටෙනකන් ආදරේ මරු කියන්න බැරිසාන එකනෙක් ගොගල්ස් ගත්තා. එකනෙක් ගොගල්ස් ගත්තා. හැබැයි ගේ නමතක වෙලා. මම ස්නෝක්ලින් කරන්නම ගත්තේ. ස්නෝක්ලින් කරන්න දෙයක් නැහැ මෙහෙ. ඒ වුණාට පොඩ්ඩක් ආතල් එකේ ඉන්න තිබ්බනේ. මෙයා ඒක කෑව ගෙදරදී හදිස්සි කරා. යන් පරක්කු වෙනවා. පරක්කු වෙන්න කොහෙද එළි වෙනකන් ඉන්නවනේ අයියා අප්පා. බස් එකටත් වෙලා තිබ්බා. අන්තිමේදී මෙතනට ආවෙන් පස්සේ මතක් වුණේ අම්මලා සිල් මම මේකක් ගත්තා නේද කියලා. මොනා කරන්නේ? ගැඹුර නෑ අපි මේ බොරුවට ගැඹුර වගේ ඉන්නවා මේ හිට. මෙයාට පීනන්න බැරි නිසා ඔය අපි දන ගහගෙන ඉන්නේ. තව යන්න. ෆෝන් එක. එතනේ පීනන්න බන වගේ පීනුම් හැකියාව පේනන්න කට්ටියට. සොන්න බලාගන්න. ගොඩ පීනන්න හදන්නේ. පීනන්න. ආ සොයිසා. දියුණු වෙලා ගයිස් ටිකක් දියුණු. තායක තියෙන්නේ? ඈ? මම වීඩියෝ කරන්නේ. මූණට බිය. සමාවෙන්ද? මම ෆෝන් එක තියන් තැනක් දාලා දෙන්න. බියර කරනවා. බියර කරනවා. Malu. Guys, පේනවනේ මම ගුරු මුස්තිය නැතෝ කියලා දුන්නා. එක්කෙනෙක් මටම වැඩ පෙන්නනවා.
එයා මටම වැඩ පෙන්නනවා. අරුනේ ළඟට වෙලා හිටියනේ. නෑ ඒ කට්ටිය. මම හිතන්නේ 3ට විතරයි පාන කර. ඒත් කට්ටිය ඉන්නවා. තව කට්ටියක් ආවල් මෙහෙම. එනවා කට්ටිය. ආයෙත් එනවාගේ ලයිෆ් ගාඩ් ඔන් ඩියුටි. එයාට දැන් ඒක කියලා දුන්නාම පස්සේ ඊට ඇරෙන්නේ එක දෙයක් නෑ. ඒකම තමයි. දැන් ගයිස් වෙලාව පාන්දර 3 මාරයි. දැන් අපි බීච් එකේ ඉඳලා දැන් මෙතන වෙනම වොෂ් දාගන්න තැන් තියෙනවා. ඔයාලට පේනවා කියලා. අර තියෙන්නේ එතන ගිහලා පෙන්නන්න බෑනේ මිනිස්සුන්ට. මම ආවේ එළි වෙනකන් ඉන්න මේ එක්කෙනෙක්ට සීතලයි. මේ සීතලයි නිදිමතයි. මේ අපිට එතනින් වොෂ් දාගන්න පුළුවන්, චේන්ජ් කරගන්න පුළුවන්. එහෙම වොෂ් දාලා චේන්ජ් කරලා අපි ගෙදර යනවා. ගෙදර ගිහලා නිදා ගන්නවා හෙට දවල් වෙනකන්. බඩ ෆුල්ද? අද දවල් වෙනකන් දැන් පාන්දර 3 මාරයි නේද? අර තියෙන වොෂ් දාන තැන. මේක තමයි බීච් එක. ඕ මේවා විනාඩි ගානෙන් ගානට ඇවිල්ලා ක්ලීන් කරනවා. මෙහෙම තමයි අපි රටවල් හදන්න ඕනේ. නැහැ ඉතින් දැන් මේක ඇවිල්ලා තනිකරම කාන්තාරලා නිකන් බීච් එක තියෙනවා. ලංකාවේ කොච්චර ලස්සන බීච් තියෙනවද, කොච්චර ෆැසිලිටිස් තියලා දාලා හදන්න පුළුවන්ද. ඉතින් ඕක තමයි දුකයි මොනවා කරන්න නැත්තේ. මෙතන නාන්න පුළුවන්. මේකෙන් මෙතන ෂවර්ස් තියෙනවා. මෙතන නාන්න පුළුවන්. අර ඇතුලේ චේන්ජ් කරන්න එහෙම තියෙනවා. ප්‍රශ්නේද? නෑ? අතනින් බෑග්ස් තියෙනවද? මෙතන බෑග්ස් තියෙනවා. නෑනේ බලන්න. නෑනේ. මේකත් තියන්න. අපි දැන් චේන්ජ් කරගෙන මේ වෙලාවට බස් නෑ. බස් තියෙනවා නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. පාන්දර 4යි ගන්න තමයි මම හිතන්නේ බස් පටන් ගන්න. RT බස් පුළුවන්. එහෙම බස් තිබ්බේ නැත්නම් අපි ටැක්සියක් අරගෙන යනවා. මෙතන ඉඳන් විනාඩි 10ක් වගේ යන්නේ. එහෙම කන් දෙකට වතුර ගිහිල්ලා හොඳ ගන්න. ඔයාලට යන්න බයික්ස් තියෙනවා. පේ කරා ගත්තා ගියා. ලංකාවේ එහෙම මෙහෙම තිබ්බනා පැයක් තියෙන්නේ. පැයක් තියෙන්නේ. ගණන් නේද? වායක දවස් මම අදත් ගත්තේ මේ MMI එකට යන්න මේ බයික් එක. එතකොට ස්ටාර්ට් කරද්දී ඩිරාම් 2යි ගානක් කැපෙනවා. ඊට පස්සේ විනාඩියට සත කියන්නේ ඩිරාම් වලින් සත 80ක් කැපෙනවා. කොහමද ඇප් එකක් තියෙනවද? ලයිම් ඇප් එක. ඇප් එකෙන් ගන්න පුළුවන්. නැත්නම් මේ බ්‍රවුසර් එකෙන් ගන්න ඕන ඩේටා ඕනේ. ගිහිල්ලා ආපු ගමන් මේ මොකද රයිඩ් එක එන්ඩ් කරන්න ඕනේ. මේ නැත්තම් කැපෙන එක දිගට විනාඩියෙන් විනාඩියට. බීච් එක ළඟමයි මේන් රෝඩ් එක තියෙන්නේ. අපි දැන් මේ ටැක්සියක් ගන්න යනවා. බලමු. බස් නම් එන්නේ නැහැ මේ වෙලාවට. ෂුවර් මේ වෙලාවට එන්නේ නැහැ. මේ ටැක්සි නම් තියෙනවා 24 hours. ඒක නිසා බය නැහැ. අපි දැන් මේන් රෝඩ් එකට ආවා. එද්දිම RTA බස් එකක් ගියා. හරියටම මේ බීච් එක තියෙන්නේ මේ තියෙන්නේ සන්සෙට් මෝල්. මේ මෝල් එක පිටිපස්සේ. වා. ජගෝ කෙනෙක් ඉන්නේ. ජගෝ. එද්දිම RTA බස් එකක් ගියා. ඒක අවුට් ඔෆ් සර්විස්ද මොකක්ද කියලා දන්නේ නැහැ. බලමු දැන් ටැක්සියක් ගන්න කොහොමද. මේ පේනවනේ අපෝ. ලොකු ට්‍රැවලර්ස් පැය දෙක තුනක් කෑරලා ඉන්න බෑ. ටැක්සියක් හොයා
ගමනේ යා හරි මාන්සි අමුතුට ඇඩ බස් නම් නෑ මේ වෙලාවට බොරු වැඩ කලින් ගියේ. එකක් ගියා කවුද දන්නේ out of service දාන් ගියාද කියලා. let's see විනාඩි 5ක් බලමු ටැක්සි එක ගන්න යන්නනේ විනාඩි 10යි. අපි විනාඩි 10ක් වගේ පුරුදු දැන් ගෙදර ආවා. එහෙනම් guys අද විනාඩි 10ක 15ක චූටි vlog එකක් ඉතින් තියෙන්නේ. මිනි vlog එකක්. අපි එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. මේකේ වකට අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න. bye